Bye guys. Thank you for the watching. Hello everyone, welcome back to my YouTube channel. ඔන්න කාලයකට පස්සේ මම ඔයාලට චුටි vlog එකක් අරගෙන ආවා. මුලින්ම ඉතින් අහන්න ඕනේ ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නා නේද? මම හිතනවා මගේ ආදරණීය YouTube family එක සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා. ඊළඟට ඉතින් මම කියන්න හදන අද vlog එක ගැන මම වැඩට යන ගමන් තමයි ඉන්නේ. මම අද vlog එකක් කරන්න හිතුවේ පොඩි ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඉතින් first time තමයි මම එහෙම දෙයකට join වෙන්නේ. ඉතින් ඒක ඔයාලත් එක්ක share කරගන්න හිතුණා. finally මම ඔෆිස් එකට ආව ගමන් ඉතින් පොඩක් prepare වෙනවා. මොකද public transport use කරලා එන්නේ. ඉතින් එද්දී උදේට එන විදිහට නෙමෙයි අතට මොකද ඔෆිස් එකට එන්නේ. ඉතින් ආයෙත් prepare වෙනවා. ඇත්තටම මම මේ වෙලාවේ පොඩි දෙයක් ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා ළමයි. මේ පාර ශ්‍රී ලංකන් එයාලයින්ස් cabin crew join වෙච්ච අයට මම wish කරනවා. ඒ වගේම තමයි join වෙන්න බැරි වුණා කියලා දුකින් ඉන්න අයට මම suggest කරනවා දුක් වෙන්න එපා. තව opportunities තියෙනවා. මොකද මට personally මාත් එක්ක එයාලගේ අදහස් share කරගන්න අය ඉන්නවා. ඉතින් මම ඒගොල්ලන්ට කියන දුක් වෙන්න එපා. මොකද මේ දවස්වලත් Emirates, Air Arabia වගේ airlines වල recruitment තියෙනවා. ලංකාවට ඒගොල්ලෝ ඉන්ටර්විව් process එක open කරලා තියෙනවා. ඒ නිසා ඔයාලා මතක ඇතුව ඔයාලගේ website follow කරලා තියාගන්න. ඊළඟට FB pages, FB groups, aviation field එකේ aviation industry එකේ jobs වලට ඔයගොල්ලෝ apply කරනවා නම් අනිවාර්යෙන් ඒ වගේ groups නිතර updates දෙන groups වලට pages වලට ඔයාලා like කරලා follow කරලා තියාගන්න. මොකද ඒකෙන් තමයි ඔයාලා දැනගන්නේ එයාලා job posting කරලා තියෙනවා නම් ඒ හැමදේම ඔයාලා දැනුවත් වෙන්නේ ඒ හරහා තමයි. ඉතින් මම ඔයගොල්ලන්ට suggest කරනවා. ඔයාලා request කරනවා එහෙම ඔයාලා update එකේ ඉන්න. එතකොට තමයි ඔයාලට ඒවට apply කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඉතින් අපි clothing store එකකට ආවා. මගේ යාළුවා මේ ready වෙලා වෙන්නේ නැහැ මේ function එකට join වෙන්න. ඉතින් හදිස්සියෙම ෂණික තීරණ අරගෙන යාට join වෙන්න ඕනේ වුණා. ඉතින් අපි ගියා යාට එඳුමක් බලන්න. අපි යාටත් ඉතින් කුර්ති එකක් select කරගත්තා. select කරගෙන ඊළඟට අපි location එකට ආවා. location එක ගැන කියන්න කලින් කියනවා මොකක්ද මේ function එක කියලා. මේ ඉතින් Tamil engagement party එක first time තමයි මම මෙහෙම එකට join වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ මම ඉතින් ඔයගොල්ලන්ට ඇත්තටම මම මේ කකුල පෙන්න කියවන්නේ මම අවුරුදු 10කට විතර පස්සේ තමයි nail polish apply කරා. I'm so happy about that. ඔන්න ඉතින් මේ තමයි engagement party එක function එක first time තමයි මම ඇත්තටම කලිනුත් කිව්වා වගේ මේ වගේ දෙයකට join වුණේ. ඒ කියන්නේ මේ වගේ Tamil vibe එකකට Tamil function එකකට මම join වුණේ මගේ life එකේ first time. කතා කරන්න දෙයක් නැහැ. ඉතින් function එක යන අතරතුර අපි ආව photos ගන්න. මෙතන ලොකුවට photo location එකකුත් නැහැ. හැබැයි ඉතින් තියෙන location එකේ ඉතින් අපි photos ගන්නවා. මේ ඉන්නේ ඉතින් මගේ photographer. මේ මයි coworker කෙනෙක්. එයා ඉතින් මට poses කියලා දෙනවා. මම ඉතින් post කරනවා. එයාට photos ටික ගන්න කියලා. මොකද ඉතින් ඇත්තටම මගේ outfit එක හොඳයිද ළමයි? කියන්න බලන්න suggestions දෙන්න බලන්න මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අවුල් තියෙනවා නම් මම මේ වගේ මේ dress එකක් and then first time තමයි ඇත්තටම කිව්වොත්. ඊළඟට ඉතින් photos ගන්න ඉවරයක් නෑ. ඉතින් photos ඔයාලා මම වගේ photos 50ක් 60ක් විතර අරගෙන අන්තිමට photos 10ක් 5ක් විතර phone එකේ save කරගන්නවද? මම නම් ඒ වැඩේම තමයි කරන්නේ. මොකද කොච්චර තිබුණත් හැම photo එකම මට අදයක් පේනවා. I think that's human nature. කොහොම හරි ඉතින් අපි මේ ෆොටෝස් උත් අරගෙන next ඉතින් ගියේ ලන්ච් එකට තමයි. vlog එක පොඩි නිසා මම ඔයගොල්ලන්ට ඉක්මනට කියන්නම්. මේ තියෙන dessert corner එක ළමයි. මේක update වෙන ගමන් තමයි තිබුණේ. මේකට fruits, ice cream, pudding and sour තිබුණේ. මේ තියෙන ඉතින් අපේ ලන්ච් එකට පොලිම ලන්ච් එකට අපි vegetarian. ඇත්තටම කෑම එක මම හරි කැමති වුණා. රසයි කෑම එක. මේ තියෙන ඉතින් කෑම එක තමයි. finally ඉතින් මේ පොඩි තිබුණා යාලට wish එකක් විදිහට මම දන්නේ මේ මාර්ට් එකක් ක්‍රියේට් කරන්න. ඉතින් ඒකත් මම හරි ආසාවෙන් කරා.
ඒකත් කරලා අපි ඉතින් ආයෙත් ඔෆිස් එකට එන්න පිටත් වෙලා මොකද අපිට 3 hours තමයි දුන්නේ ෆන්ක්ෂන් එකට ගිහින් එන්න කියලා. එහෙනම් ඉතින් අපි back to work. Thank you for the watching. අපි next vlog එකකින් ආයෙත් හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න. Bye.